නිවිතිවල තියෙන යකඩ ඇතුළු පෝෂණය හරියටම ශරීරයට උරා ගන්න නම් මෙන්න මේ විදියට නිවිති අනුභව කරන්න. එහෙම නැත්නම් එහි තියෙන ගුණය ඒ විදියටම ශරීරයට උරානු ගන්න පුළුවන්. ආයුබෝවන්. ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා අදත් ඔසුකෙත ලංකා YouTube නාලිකාව වෙත. මා බොහෝමයක් ඔසුකෙත ලංකා වැඩසටහන් වලදී ඔබට කියලා දීලා තියෙනවා අපේ හෙළ වෙදකම. ඒ වගේම ආයුර්වේදය, ඒ වගේම සිංහල වෙදකම. මෙන්න මේ වෛද්‍ය ශාස්ත්‍රයන් තුනටම අනුබද්ධව අපිට තියෙනවා මේ හෙළදීපය තුල පාරම්පරික හෙළ සූපවේදයක්. නිරෝගීතාවය රැකගන්න, ලස්සන රැකගන්න, සවි ශක්තිය රැකගන්න පාරම්පරික හෙළ සූපවේදයක්. අද දවසේදී ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ හෙළ සූපවේදයට අදාළ වන ඖෂධීය ගුණයෙන් යුක්ත ආහාරමය වටිනාකමක් තියෙන ප්‍රබලතම වූ ආහාරයක් සම්බන්ධයෙන්. හෙළ සූපවේදයේ අඩංගු ඖෂධීය ගුණයෙන් යුක්ත ආහාරයක් සම්බන්ධයෙන් තමයි අද දවසේදී ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. නිවිති. විශේෂයෙන්ම නිවිති වල යකඩ අඩංගු වෙනවා. ඒ වගේම තමයි විටමින් A, C, K ඇතුළුව ප්‍රතිඔක්සිකාරක ගුණය ඉතාමත් ඉහළ මට්ටමකින් තියෙන ආහාරයක් වගේම ඖෂධයක්. මේ නිවිති වල තියෙන යකඩ හේතුවෙන් යම් කෙනෙක්ගේ ශරීරයේ ලේ අඩුවීමක් තියෙනවා නම්, රක්ත හීනතාවයෙන් පෙළෙනවා නම් එය සුවපත් කර ලේ ධාතුව වැඩි කිරීමේ හැකියාව නිවිති වලට තියෙනවා. විටමින් K ඒ වගේම කැල්සියම් අඩංගු වන නිසා අස්ථි ශක්තිමත් කරලා විශේෂයෙන් දත් ශක්තිමත් කිරීමේ හැකියාව වගේම කාටිලේජ ශක්තිමත්ව පවත්වාගෙන යාමටත් ගෙවුණු කාටිලේජ නැවත වඩවා ගැනීමේ හැකියාවත් නිවිතිවල තියෙනවා. ශරීරයේ දැවිල්ල වගේම මානසික ආතතිය අඩු කිරීමේ හැකියාවත් නිවිතිවලට තියෙනවා. මෙහි පොටෑසියම් අඩංගු නිසා හෘදය ආරක්ෂා කරලා රුධිර පීඩනය පාලනය කිරීමේ හැකියාවත් නිවිතිවල අන්තර්ගත වෙනවා. මල බද්ධය සුවපත් කරලා හොඳින් ආහාර දිරවීමේ ක්‍රියාවලිය නිවිති මගින් සිදු කරනවා. මේ ඉතාමත් යෝග්‍ය වෙනවා විශේෂයෙන් කිරි දෙන මව්වරුන්ට. කිරි වැඩවීමේ ගුණය ඉතාමත් ඉහළ මට්ටමක නිවිතිවල පවතිනවා. කෙනෙක්ගේ උදාසීන බව, කම්මැලිකම නැති කරලා ධාරණ ශක්තිය හොඳින් පවත්වාගෙන යාමටත් ධාරණ ශක්තිය වැඩි කිරීමේ හැකියාවත් මේ නිවිතිවල තියෙනවා. ඉහත ගුණයන් ලබා ගැනීමට මෙන්ම විශේෂයෙන් යකඩ ඇතුළු අනෙකුත් විටමින් ඒ වගේම තවත් පෝෂණ ගුණයන් ශරීරයට උරා ගන්න නම් මෙන්න මේ කියන විදියට නිවිති පිළියෙල කරලා අනුභව කිරීම අත්‍යවශ්‍යම වෙනවා. බලලින්නකෝ හරියටම නිවිති අනුභව කරන්න හෙළ සූපවේදයට අනුව නිවැරදිම ක්‍රමවේදයක් තමයි මේ ඔබට කියලා දෙන්නේ. මේක බලලින්නකෝ. අපි දැන් මේ නිවිති කොළ ටික හොඳට සෝදගමු. අපි දැන් මේ නිවිති කොළවල තියෙන වතුර ටික හොඳින් නිවත් කරගෙන යමු. ඉස්සර හැම ගෙදරකම වගේ බත් ටික උයලා වට්ටියට දාගන්නවනේ. අපිත් දැන් මේ බත් ටික වට්ටියට දාගමු. මේ ආකාරයට දාලා බත නිවෙන්න සලස්සනවා. අපේ අත්තම්මලා ඉස්සර කාලේ කරේ නිවිති කොළ ටික මේ බත් ටික උඩට දාලා බාගෙට තම්බ ගනිපු එක තමයි. ටික වෙලාවක් මෙහෙම තියලා මේ නිවිති කොළ ටික අනිත් පැත්තටත් හරවලා තැම්බෙන්න සලස්වගමු.
අපිට අවශ්‍ය වෙන්නේ මේ නිවිති කොළ ටික බාගෙට තඹ ගන්න. ඒ කියන්නේ half boil කරගන්න. දැන් මේ නිවිති කොලේ පණ නැති වෙන ගානට ආවහම අවශ්‍ය ප්‍රමාණයට තැම්බිලා තියෙන්නේ. අපි දැන් මේ නිවිති කොළ ටික අරගමු. ඉස්සර කාලේ වෙද මහත්තුරු කියනවා ලේ හිඟ කමින් මන්ද පෝෂණයෙන් පෙළෙන අයට මෙන්න මේ විදියට බාගෙට තඹගත්තු නිවිති කොළවලට ලුණු ඇඹුල් ටිකක් මිශ්‍ර කරලා බත් සමග කොලයක් දෙකක් රෝගියාට කන්න දෙන්න කියලා. තවත් ක්‍රමයකට ඉතා පහසුවෙන් අපිට මේ නිවිති කොළ තඹ ගන්න පුළුවන්. වර්තමානයේ බොහෝ දෙනෙක් බත් උයන්නේ රයිස් කුකර් වලනේ. රයිස් කුකර් එකෙන් අපි නිවිති කොළ තඹ ගන්න විදිය බලමු. සෝදා වතුර බේරාගත් මේ නිවිති කොළ ටික රයිස් කුකර් එකේ ස්ටීමර් එකෙන් තබා ගමු. දැන් මේ රයිස් කුකර් එකේ බත ඉදිලා තියෙන්නේ. අපි මේ ස්ටීමර් එක රයිස් කුකර් එකෙන් තබා ගමු. දැන් මේක උඩින් වහන්නේ නැහැ. මේ බතේ එන හුමාලෙන් මේ කොළ ටික තඹ ගමු. half boil වෙන තරමට තමයි තඹ ගන්නෙ. ටික වේලාවකින් අපි මේ නිවිති කොළ ටික අනිත් පැත්ත හරව ගමු. ඒ ආකාරයට ඒ පැත්තත් බාගෙට තඹ ගමු. දැන් මේ නිවිති කොළ ටික අවශ්‍ය ප්‍රමාණයට තැම්බිලා තියෙන්නේ. අපි මේ ටික අරගමු. මේ නිවිති කොළ තඹ ගන්න ආකාර දෙකක් මම ඔබට කියලා දුන්නා. මේ ආකාර දෙකෙන් ඔබට පහසු ආකාරයකට මේ නිවිති කොළ තඹ ගන්න පුළුවන්. මතක තියාගන්න බාගෙට තමයි නිවිති කොළ තඹ ගන්න ඕන. අපි දැන් මේ නිවිති කොළ ටික කුඩා කැබලි වලට ලියාගමු. අපි දැන් නිවැරදි විදියට ගුණය ශරීරයට උරා ගන්න ආකාරයට නිවිති සම්බෝලය සකස් කර ගන්නා විදිය තමයි ඔබට පෙන්වන්න සූදානම් වෙන්නේ. අවශ්‍ය ද්‍රව්‍ය තමයි බාගෙට තම්බාගෙන ලියාගත් නිවිති කොළ, පොල් ටිකක්, ලුණු ස්වල්පයක්, ගම්මිරිස් ස්වල්පයක්, අමු මිරිස් ටිකක්, රතු ලුණු ටිකක්, දෙහි ඇඹුල්. අපි දැන් මේ ලියාගත් නිවිති කොළ ටිකට මුලින්ම දෙහි ඇඹුල් ටිකක් මිශ්‍ර කරගමු. දැන් මේ පොල් ටික, රතු ලුණු ටික, අමු මිරිස් ටික මේ සම්බෝලයට එකතු කරගමු. දැන් අපි මේ ඔක්කොම ටික හොඳට කවලම් කරගමු. මේ කොළ ටික පොඩි නොවන ආකාරයට තමයි අපි සම්බෝලය කවලම් කරගන්න ඕන වෙන්නේ. නිවැරදිව පාරම්පරික හෙළ සූපවේදයට අනුව අපි නිවිති සම්බෝලයක් සකස් කරගෙන අවසන්. මේ ඊටමත් රසවත් වගේම ඊටමත් ගුණවත්. මම හිතන්නේ ඔබට මනාව පැහැදිලි වෙන්න ඇති පාරම්පරික හෙළ සූපවේදයට අනුව ගුණයන් ශරීරයට අංග සම්පූර්ණයෙන්ම උරාගත හැකි වෙන පරිදි රසයෙන් ඊටමත් ඉහළ මට්ටමක ඒ නිවිති සම්බෝලයක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මෙවැනි වටිනා කියන දේවල් ඔබේ නිරෝගීතාවය උදෙසා ඔසුකෙත ලංකා YouTube නාලිකාව ඔස්සේ ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. තවමත් ඔබ
ඔසුකෙත ලංකා YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා නිරෝගී සම්පන්න පරපුරක් රටට ලෝකයට දායාද කිරීම වෙනුවෙන් අපිත් සමග එකතු වෙන්න කියලා ආරාධනා කර සිටිනවා. ඔබ සැමට උතුම් නිරෝගී සුවයම අත් වේවා. තෙරුවන් සරණයි.